හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ ළඟේන නත්තල් උත්සවය සඳහා ලොකු කළුකුමෙක් oven එකේ දාලා රෝස්ට් කරගන්නා හැටි. එහෙනම් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ තියෙන්නේ අවශ්‍ය දේවල් ටික. මේ කළුකුමාගේ බර කිලෝ 2.5කට වඩා ටිකක් වැඩියෙන් තිබුණා. කළුකුමෙක් නැත්තම් ලොකු කුකුලෙක් වුණත් මේ විදියට රෝස්ට් කරගන්න පුළුවන්. ඉතාලියේ නම් ලොකු කළුකුමාට කියන්නේ ටක්කිනෙල්ලා කියලා. මුලින්ම මම කළේ වාජනයක් අරගෙන ග්‍රේට් කරගත්තු සුදු ලුණු එකතු කරගන්නවා. ඊළඟට සෝදා පිරිසිදු කර පොඩියට කපාගත් රෝස්මැරි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඊළඟට තුනපහ කුඩු. ඊට පස්සේ මේ එකතු කරන්නේ දෙහි ගෙඩි දෙකක මිරික ගත්ත ඇඹුල්, සෝයා සෝස්, ඊළඟට ඔලිව තෙල්. මේ ටික සේරම එකතු කරගත්තට පස්සේ හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මේ මිශ්‍රණය හරි. ඒක පැත්තකින් තියාගන්නවා. මේ තියෙන්නේ කලින් පිරිසිදු කරලා අනවශ්‍ය කොටස් කපලා අයින් කරලා සෝදලා වතුර බේරෙන්නට තියාගත්ත කළුකුමා. ඊළඟට කළුකුමාව අරගෙන මේ විදිහට හොඳට තෙතමාත්තු කරගන්න ඕනේ. පේපර් ටවල් වලින් තමයි මම මේ විදිහට තෙතමාත්තු කරගත්තේ. තෙත නැති වෙන්නම හොඳින් පියද ගන්න ඕනේ. දැන් හරි. ඊළඟට ගෑරුප්පුවක් අරගෙන මස වැඩිපුර තියෙන තැන්වලට මේ වගේ ඇනලා සිදුරු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අර කලින් සාදාගත්ත මිශ්‍රණය අරගෙන මේ විදිහට හැම තැනටම හොඳින් ගා ගන්නවා. අපි ලොකු කුකුලෙක් හරි කළුකුමෙක් හරි රෝස්ට් කරගන්නවා නම් කලින් දවසේම මේ වගේ මිශ්‍රණය තවරලා ෆ්‍රිජ් එකේ පැය 8ක් 10ක් සමහර විට ඊට වඩා වැඩි වෙලාවක් හරි තියාගන්න තිබුණා නම් ගොඩක් හොඳයි. ඒ වගේම ලොකු කුකුලෙක් හරි කළුකුමෙක් හරි oven එකේ දානකොට ඒකත් එක්ක දාගන්න එළවලු ටිකක් ලෑස්ති කරගන්න පුළුවන්. අල, ගෝවා, ගෝවමල්, බ්‍රොක්කොලි, බෝංචි, කැරට්, සුදු ලුණු වගේ දේවල් හොඳයි. මම නම් ඒ විදිහට එළවලු ටිකකුත් ලෑස්ති කරගන්නවා. ඔලිව තෙල් සහ ලුණු ගම්මිරිසුත් එකතු කරලා. මේ තියෙන්නේ අපි අර මිශ්‍රණය තවරගත්ත කළුකුමා. ඊළඟට මේ විදිහට හොඳින් වහලා පැය 8ක් 10ක් ෆ්‍රිජ් එකේ දාන්න ඕන. මේ තියෙන්නේ කළුකුමාව oven එකේ දානකොට දාන්න කියලා මම ලෑස්ති කරගත්ත එළවලු ටිකක්. මේ එළවලු වලට මම ඔලිව තෙල් සහ ලුණු ගම්මිරිස් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලායි තියෙන්නේ. මේ තියෙන්නේ අපි කලින් ලෑස්ති කරලා ෆ්‍රිජ් එකට දාගත්ත කළුකුමා. ඊළඟට බේකින් පේපර් එකක් තැටියට දාගන්නවා. දැන් කළුකුමාව තියලා එළවලු ටිකක් ඇතුළට දාලා කකුල් දෙක මේ විදිහට ගැට ගහ ගන්නවා. ඊට පස්සේ එළවලු ටිකත් මේ විදිහට වටේටම දා ගන්නවා.
ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Life Unlimited with the YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරගත්ත oven එකට පැය 2.5ක් අතුරත අපේ කළුකු මාව රෝස්ට් කරගන්න ඕන. oven එකෙන් oven එකට මේ කාලය සහ උෂ්ණත්වය වෙනස් විය හැකියි. එළවලු ටික නම් මගින් අරගන්න ඕන. සලාද කොළ සහ තක්කාලි ටිකකුත් තියලා මම මේ විදියට සරසගත්තා. ඇත්තටම ගොඩාක් රසට තිබුණා. ළඟ එන නත්තලට ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක නරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.